හරියන ඉතින් boys welcome back to Aquatic Bay. ඔන්න ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ අප්ඩේට් වීඩියෝ එකේ part 2 එක. part 1 වීඩියෝ එක බලලා නැත්නම් ඉතින් බලන්න. part 1 වීඩියෝ එකට views 100කට වඩා තිබ්බා. ඉතින් thanks for watching. ඔන්න ඉතින් අද ගෙනාවේ part 2 එක. ඉතින් කවුරුත් ඉල්ලලා තිබ්බේ නැහැ කවුරුත් අහලා තිබ්බෙන්නේ නැහැ ගේන්න නැද්ද කියලා ඉතින් මම කාටවත් කලින් හොරා ගෙනාවා. දැන් හරි අපියා වීඩියෝ එක තනතු අපේ වීඩියෝ එකට. හරි ඉතින් boys අප්ඩේට් කිහිපයක්ම දෙන්න තියෙනවා ඔයාලට. තව ස්පෙෂලි අප්ඩේට් එකක් දෙන්න තියෙනවා පොන්ඩ් එකේ. ඒ පැත්තත් පෙන්නලා ඔක්කොම කරන්න අපි මුලින්ම ටැංකිය වල අප්ඩේට් එකට යමු. ඉතින් මේකේ අප්ඩේට් එකක් ගැන කතා කරොත් මේකේ දැන් මාළු ඉන්නවා හැමෝම ටැංකිය ජලා වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ නංගි මේකේ මේ ස්විච් එක මේ සක්ෂන් ටියුබ් වෑල් එකේ ස්විච් එක කරකවල මෙන්න මේ උඩට අත කරකවල වතුර අදින්නේ නැහනේ. වතුර අදින එක හිර වෙනවා. දැන් ඒක මම මේක ක්ලීන් කරලා බැලුවා ඒක හරියන්නේ නැහැ. දැන් මේක නිල්ලලා ඇක්වේරියම් එකට දෙන්න ඕනේ. එතකන් දැනට ස්පොන්ජ් ෆිල්ටර් එක දාලා දෙන්න. දැන් චුට්ටක් මේක ඔෆ් කරලා දෙන්න කරන්ට් එකට නිදහසක් එපා. ඒක නිසා මෙන්න මේක ජයංගුරාමියා නෑ. දැන් කවුරුත් හිතනපා මෙයා වික්කා කියලා. මෙයා මගේ බේසමකට දැම්මා. මොකද ලොකු බේසමක් තියෙනවා මම ඩබ් එකක් ඒක දැම්මා. එයා වෙන්නන්නේ නෑ. මේකට මට හිතුණා මේ අපේ ස්කෝඩ් ළඟ ඇක්වේරියම් එකක් තියෙන ඉන්සරි ඇක්වේරියම් කියලා. මම කලින් channel වලත් මේ අප්ඩේට් දීලා ඇති එකේ. ඒක ඇක්වේරියම් ටෝර් එකකුත් ඉස්සරහට නා. ඒක නිසා තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා all press කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි හනකට යන දෙවෙනි අප්ඩේට් එකට. දෙවෙනි අප්ඩේට් එක තමයි ඒක. මේක. ඒ කියන්නේ මේක. ඒක නෙමෙයි මේක. ඉතින් ජයංගුරාමියාගේ වර්ධන චුට්ටක් දැක් ගන්න ඕනේ මම ලොකු ටබ් එකකට දැම්ම. ඒක දැම්ම පෙන්නන්නේ නැහැ. ඒ වෙලේ තියෙනවා මාළු ගොඩක් ඒ වෙලේ තියෙනවා. Albino tin foil bulb එකේ 2 inches sizes 2 inches ඇවිල්ලා මාළු ගොඩක් ඇවිල්ලා aquarium එකට. Albino tin foil bulb එක මම පෙයා එකක් හරි එක්කෙනෙක් හරි ගන්න ඕන දැන් පොන්ඩ් එකට මට හිතුණා කාලෙක මාළුවෙක් ගෙනාව නැති ඉඳ කාෆ්ලාගේ කියන්නේ කලින් channel එකේ කාෆ්ලා ගෙනාව වීඩියෝ එකෙන් පස්සේ පොන්ඩ් එකට මාළුවෙක් ගෙනාවේ නෑ ඉරිඩේෂන් කැට්ෆිෂ් හැර ළඟකදී ඔයාලට කොකලන්ට අප්ඩේට් එකක් නොදී මම ගෙනල්ලා තිබ්බේ නෑ ඒක නිසා මේ tin foil bulb ජෝඩුවක් ගේන්න ඕනේ. ඒකේ ඉන්න මාළු කියන්නේ මාළු වැඩි නෑ. ඉන්න හොඳයි අවුලක් නෑ. ඒ පැත්තට යන්න බෑ. පැත්ත කැලෑ වෙදිලා හින්දා ඒ පැත්තේ හිටව තාත්තා පස් දාලා උස්සන්නේ. ඒක නිසා අර පේන ඇති පස් තියෙනවා. පේන ඇතිනේ ලෝඩ් දෙකක් විතර එතන තියෙනවා. මේ පැත්ත දැන් හදන්න ඕන. තව ටික දවසකින් අපි මේ පැත්තට බහිනවා හදන්න. ඒ පැත්ත හදලා හැදුවෙන් පස්සේ මම බැලුවා ගෙවතු පොන්ඩ්. ඒ කියන්නේ වටේ ක්‍රෝටන් වල නිකන් අමුතු ලස්සනක් දෙන්න පොන්ඩ් එකට නිකන් හදලා වාදන්න නෑනේ. අමුතු ලස්සනක් දෙන්න ඉතින් මේ ප්‍රොජෙක්ට් එකකුත් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට පැලක් තියෙනවා මං ගාව. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්න වෙන්නන්න ඔයාලට. ඔයාලා මේවල නම දානවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මේ මම මේවල නම දන්නේ නෑ. දන්නේ ක්‍රෝටන් වර්ගයක් කියලා විතරයි. දන්නෝ දනිති කියලා තමයි මට කියන්න තියෙන්නේ. ෆිෂ් රැන්ට් වගේ දන්නෝ දනිති. ඉතින් අපේ ඊළඟ අප්ඩේට් එකට හරි දැන් පොන්ඩ් එක පැත්තට ගමයින් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මේ ලෝඩ් එක උඩින් නැගලා හරි උඩට ආවා දැන් මේ පැත්තේ වෙන්නත් ඔයගොල්ලෝ මොනවා කියයිද දන්නේ නැහැ මට බැලුවේ පොඩි කොස්සක් එන්න හදන්න අපේ වීඩියෝ එකට හරි පොඩි කොස්සක් මේක වැඩි ගණන් ගන්න එපා පොඩි කොස්සක් එන්න හදන්නේ පොන්ඩ් එක මෙහෙම තමයි තියෙන්නේ පේනාදී වල් වැදිලා ඒ පැත්තට මං ගියේ නැහැ මාස 3-4කින් විතර මේකේ අලු සයිස් බැලුවේ නැහැ මම නිකන් මෙන්න මෙතනින් පාල්ට වගේ බෑලා මේ කෝයි කාෆ් මට බැරිවිලා අහුණා කෝයි කාෆ් පිටින් දැන් ලොකුයි එයා ගැනත් ඉස්සරහට වීඩියෝස් ගොඩක් එන්න ඉස්සරහට තියෙනවා තව මන් දන්න තැනක් තියෙනවා කෙහෙල් බද්දරට එහා ගම්පහ පැත්තට වගේ යන්න කෝයි මාළු බ්‍රීඩ් කරන දන. ඉතින් විනුක අනිවාර්යෙන් බලන්න මේ මගේ අපි WhatsApp මේ group එකට link එක දාපන්. කෝයි මාළු බ්‍රීඩ් කරන දන හොඳ බ්‍රීඩ් කරන දනක් කියලා මට ආරංචි ආවා. ඉතින් එතන විතර නෙමෙයි ලංකාවේ කෝයි මාළු බ්‍රීඩ් කරන දන ලොකු සිම්මන් හිටන් ගෙනලා කෝයි මාළු බ්‍රීඩ් කරන තැන් තියෙනවා. ඒ වලින් කිහිපයක් දන්නන පහලින් කමෙන්ට් කරගෙන යන්න මොකද මට වටිනවා තියන්න. සමහරව මීට මේ සයිස් එකේ ඉඳන් තමයි මේ බ්‍රීඩ් එකට දාන්නේ. කියන්නේ බ්‍රීඩින් වලට සුසු නැති වුණාට මේ වර්ග ක්‍රොස් අනම්මන ඉන්ටර්බ්‍රීඩ් කරලා නම්මන කරලා දේවල් කරන නිසා මේ කාව දෙන්න බ්‍රීඩ් එකට
තව එයා සෑහෙන ලොකු වෙනවා අඩියකට වඩා ලොකු වෙනවා බ්‍රීඩින් එකට සුසු වෙන්නේ. හරි ඉතින් අප්ඩේට් එක ඉවරයි. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා එක දෙන්න ඉස්සරහට. පොන්ඩ් එක පැත්තේ ලොකු ඒ කියන්නේ පොන්ඩ් රෙස්ටොරේෂන් පාර්ට් වීඩියෝස් කිහිපයක් එන්න තියෙනවා ඉස්සරහට. ගෙවතු තීම් එකකට හදන්නත් ආසාවක් ආවා මේ පොන්ඩ් එක. ඒ නිසා ගෙවතු තීම් එකකට හදන්න අනිවාර්යෙන් අයිඩියා එකක් තියෙනවා ඔයාලට පහලින් කමෙන්ට් කරන් යන්න කියලා ඉල්ලලා. හරි ඒ පැත්ත එච්චර වලට පේන ඇති. තියනවා පස් දෙපේනනේ. අර සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න මදුරුවත් එක බෑ.